ඔයාගේ ජීවිතෙත් ඔයාටම කියලා ලොකු හීනයක් බලාපොරොත්තුවක් තියනවද? අලුත් බිස්නස් එකක් පටන් ගන්න, ජීවිතේ වෙනස් කරගන්න, බොඩි එක ට්‍රාන්ස්ෆෝම් කරගන්න, එහෙමත් නැත්නම් කවුරුත් විශ්වාස නොකරන ලොකු දෙයක් කරන්න. එහෙනම් ඒ ගැන හැමෝටම කියන්න එපා. මොකද සමහර වෙලාවට ඔයාගේ හීනේ විනාශ වෙන්නේ ඔයාගේ අසාර්ථකත්වය නිසා නෙවෙයි. ඔයා ඒ හීනය ගැන කලින්ම කියපු වචන නිසා වෙන්න පුළුවන්. අද මම කියන්න යන්නේ ඒ ඇයි කියලා. දවසක් මූර්ති ශිල්පයේ පාරායනේ තිබුණු ලොකු කළු ගලක් දැකලා ඒක තමන්ගේ ගෙදරට අරගෙන ගියා. ගල දැක්කම කිසිම කෙනෙක්ට ඒකේ විශේෂ දෙයක් පෙනුනේ නැහැ. ඒක නිකන් අවලස්සන කළු ගලක් විතරයි. ඒත් අර මූර්ති ශිල්පියා හැමදාම උදේට ඒ ගල ළඟට ගිහිල්ලා මිටියයි නියනයි අරගෙන නිහඬව වැඩ කළා. පාරේ යන මිනිස්සු දිහා බලලා hina වුණා. මොන පිස්සෙක්ද මේ ගලෙන් මොනව කරන්නද? මේකෙන් වැඩක් තියනවද? එහෙම තමයි යාට විහිළු කළේ. තවත් කෙනෙක් උපදෙස් දුන්නා. හැබැයි ශිල්පියා කිසිම උත්තරයක් දෙන්නේ නැතුව අර කිසිම දෙයක් ගණන් ගන්න නැතුව එයා යාගේ වැඩේ කරගෙන ගියා. දවසක් දෙකක් සති කිහිපයක් මේ විදිහට ගියා. ටිකෙන් ටික අර කළු ගල අතුරුදහන් වෙන්න පටන් ගත්තා. ඒ ගල ඇතුලේ අතිශය ලස්සන සිංහ රූපයක් මතුවුණා. අර කලින් hina වුණු මිනිස්සුම පුදුම වෙලා ඇහුවා, ඔයා කොහොමද මේ වගේ ලස්සන දෙයක් හැදුවේ කියලා. ශිල්පියා නිහඬව hina වෙලා කිව්වා, මම අලුතින් කිසිම දෙයක් හැදුවේ නෑ. සිංහයා මේ ගල ඇතුලේ කලින් ඉඳන්ම හිටියා. මම කළේ ඒ සිංහයා වටේ තිබුණු අනවශ්‍ය ගල් ටික ඉවත් කරපු එක විතරයි. මේ කතාව අපේ ජීවිතේට හරිම ගැඹුරු පාඩමක් කියලා දෙනවා. ඔයා ඇතුලේ ඔයාට තාමත් නොපෙනෙන වටිනා පුද්ගලයෙක් ඉන්නවා. ඔයාට වෙන්න ඕන කෙනා, ඔයාට හදන්න ඕන ජීවිතය, මේ හැමදේම එක දවසකින් හදන්න ඕන දෙයක් නෙවෙයි. ඔයාට කරන්න තියෙන්නේ අනවශ්‍ය දේවල් එකින් එක ඉවත් කරන එක. අලසකම, බය, අනිත් අයගේ අදහස්, අවධානය බිඳින දේවල්, අසාර්ථක වුණාම අතහැරලා දාන පුරුද්ද, මේ හැම දෙයක්ම ටිකෙන් ටික ඉවත් කරද්දී ඔයාගේ ඇතුලේ ඉන්න සැබෑ ඔයා එළියට එන්න පටන් ගන්නවා. හැබැයි මෙතන තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔයාට ලොකු හීනයක් ආවම අපිට ඒක හැමෝටම කියන්න හිතෙනවා. මම මේක කරන්න යන්නේ, මම බිස්නස් එකක් පටන් ගන්නවා, මම ජිම් යනවා, මම එක්සෑම් එකකින් টොප් වෙනවා, මම මේ අවුරුද්දේ මගේ ජීවිතය වෙනස් කරනවා කියලා ඒක සෝෂල් මීඩියා එකටත් දානවා. යාළුවන්ටත් කියනවා, ෆැමිලි එකේ අයටත් කියනවා. ඒ වෙලාවේ ලැබෙන wow, ඔයාට පුළුවන්, all the best වගේ රියැක්ෂන් නිසා ඔයාට පොඩි සතුටක් ලැබෙනවා. ඒක මොටිවේෂන් එකක් වගේ දැනෙනවා. හැබැයි කතා කිරීම සහ වැඩ කිරීම එකම දෙයක් නෙවෙයි. ඔයා ගෝල් එක ගැන කතා කරලා ඇප්‍රූවල් එක ලබා ගත්තට ගෝල් එක තාමත් ඇචීව් කරලා නැහැ. ඒ නිසා ප්‍රතිඵල ලැබෙන්න කලින් ජයග්‍රහණය සෙලිබ්‍රේට් කරන්න යන්න එපා. ඔයාගේ සතුට ඔයාගේ ඇචීව්මන්ට් එකට ඉතුරු කරගන්න. නිහඬව වැඩ කරන මිනිස්සෙක් ගැන ලෝකයට එක දෙයක් හිතන්න පුළුවන්. එයා කිසිම දෙයක් කරන්නේ නැහැ. හැබැයි ඔවුන් නොදන්න දෙයක් තියෙනවා. ඔහුගේ ජීවිතයේ විශාලම වෙනස සිදුවන්නේ එයාලට නොපෙනෙන තැනක කියලා. ගොඩනැගිල්ලක් හදනකොට අපි මුලින්ම බලන්නේ ලස්සන බිල්ඩින් එක. හැබැයි ඒ බිල්ඩින් එකේ ශක්තිය තියෙන්නේ පොළොව යට තියෙන ෆවුන්ඩේෂන් එකේ. ෆවුන්ඩේෂන් එක ලස්සන නැහැ. කවුරුත් ඒක ෆොටෝග්‍රාෆ් කරන්නේ නැහැ. කවුරුත් ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. හැබැයි ඒක නැත්තම් බිල්ඩින් එකක් නැහැ. ඔයාගේ ජීවිතයත් අන්න ඒ වගේ. ඔයාගේ ස්ලීප්ලස් නයිට්ස්, ඔයාගේ ෆේලියර්ස්, ඔයා තනියම කරන ප්‍රැක්ටිස්, ඔයා කිසිම කෙනෙක්ට නොකියා කරන හાર્ඩ් වර්ක්, ඒව තමයි ඔයාගේ ෆවුන්ඩේෂන් එක වෙන්නේ. තවත් වැදගත් දෙයක් තියෙනවා. හැමෝම ඔයාගේ හීනිය තේරුම් ගන්නෙත් නැහැ. ඔයාට ලොකු දෙයක් පේනකොට තවත් කෙනෙක්ට ඒක ඉම්පොසිබල් වෙන්න පුළුවන්.
ඔයාට ඔපචුනිටි එකක් පේනකොට තවත් කෙනෙක්ට ඒක රිස්ක් එකක් විදිහට පේන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ හීනය හැමෝම එක්ක ෂෙයා කරන්න අවශ්‍ය නැහැ. මොකද අනිත් කෙනාගේ බය ඔයාගේ අනාගතය බවට පත් කරගන්න ඕනේ නැහැ. කෙනෙක් කියනවා ඔයාට බෑ. තවත් කෙනෙක් කියනවා ඔක කරන්න එපා. එහෙම නැත්නම් ඕකෙන් වැඩක් නැහැ. එතකොට ඔයාට එක ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. එයාගේ ඔපිනියන් එක මගේ ජීවිතේ තීරණය කරන්න ඕනද? ඇත්තටම නෑ. හැබැයි මෙතන එක දෙයක් පැහැදිලි කරගන්න ඕන. නිහඬව වැඩ කරනවා කියන්නේ හැමෝගෙන්ම ඈත් වෙන එකක් නෙමෙයි. ඔයාගේ ජීවිතේ විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවක සපෝට් එක දෙන කෙනෙක් ඉන්නවනම් එයාලගේ උපදෙස් ගන්න. ඇත්තටම ඔයත් එක්ක ඉන්න මිනිස්සු ඉන්නවනේ. අන්න එයාලගේ උදව් ගන්න. හැබැයි හැමෝටම ඔයාගේ ප්ලෑන් එක එක්ස්ප්ලেইন කරන්න අවශ්‍ය නැහැ. සමහර දේවල් නිහඬව ග්ලෝ වෙන්න ඕන. කතා කරන මිනිස්සයා කියනවා මම කරනවා, වැඩ කරන මිනිස්සයා කරනවා. කතා කරන මිනිස්සයා කියනවා මම වෙනස් වෙනවා. හැබැයි වැඩ කරන මිනිස්සයා වෙනස් වෙලා ඉවරයි. කතා කරන මිනිස්සයා ෆියුචර් එක ගැන කතා කරනවා. වැඩ කරන මිනිස්සයා ෆියුචර් එක හදනවා. ඒ නිසා ඔයාගේ එනර්ජි එක හැමෝටම කියන්න කාලය වියදම් කරන්න එපා. ඒ එනර්ජි එක ඔයාගේ වැඩවලට දාන්න. දවසක් එනවා ඔයා අද තනියම කරන දේවල් ලෝකයට පේන්න පටන් ගන්න දවසක්. අන්න එදාට ඔයාට එක්ස්ප්ලেইন කර ඉන්න ඕනේ නැහැ. ඔයා කවුද කියලා. ඔයාට කියන්න ඕනේ නැහැ ඔයා කොච්චර මහන්සි වුණාද කියලා. කියන්න ඕනේ නැහැ මොකද ඔයාගේ ප්‍රතිඵල ඔයා වෙනුවෙන් කතා කරනවා. අද ඔයාව අවතක්සේරු කරන මිනිස්සුම හෙට ඔයාගෙන් අහයි ඔයා කොහොමද මේක කළේ? ඒ ප්‍රශ්නයට හොඳම පිළිතුර වචන නෙමෙයි ඔයාගේ ජීවිතේ. ඉතින් අද ඉඳන් පොඩි වෙනසක් කරන්න. ඔයාට ලොකු හීනයක් තියෙනවා නම් හැමෝටම කියන්න කලින් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕන නම් කතා කරන එකට වඩා පළවෙනි කස්ටමර් හොයාගන්න. ඔයාට බොඩි එක වෙනස් කරගන්න ඕන නම් ඒ ගැන පෝස්ට් එකක් දාන එකට වඩා අද ජිම් එකට යන්න. ඔයාට එක්සෑම් එකක් පාස් වෙන්න ඕන නම් මම টොප් වෙනවා කියනවට වඩා අද එක චැප්ටර් එකක් ඉගෙන ගන්න. මොකද හීනයක් ජීවිතයක් බවට පත් කරන්න වචන නෙමෙයි දිනපතා කරන පුංචි වැඩ. මතක තියාගන්න බීජයක් පොළොව යට තියනකොට කවුරුත් ඒක දැකලා අත්පුඩි ගහන්නේ නැහැ. හැබැයි ඒ බීජය නිහඬව මුල් හදනවා. පස්සේ දවසක් ඒක පොළවෙන් උඩට එනවා. ඒ වගේමයි ඔයාගේ හීනයත්. මුලින්ම නිහඬව මුල් හදනවා. පස්සේ ලෝකයට ඔයාගේ ප්‍රතිඵල පෙන්වන්න. ඔයාගේ හීන ගැන හැමෝටම කියන්න එපා. ඒවට ජීවිතයක් දෙන්න. කතා කරන එක අඩු කරලා වැඩ කරන එක වැඩි කරන්න. නිදහසට කරුණු අඩු කරලා කැපවීමෙන් වැඩ කරන්න. ඒ වගේම ඔයාගේ වැඩවලට කතා කරන්නත් ඉඩ දෙන්න. මොකද සැබෑ ජයග්‍රහණයට අනවුන්ස්මන්ට් එකක් ඕන නැහැ. ඒක ලෝකයට බැහැෙන ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. මේ වීඩියෝ එකෙන් එක වාක්‍යයක් හරි වාගේ ජීවිතේට වැදගත් වුණා නම් මේක ඔයාට වගේම හීනයක් වෙනුවෙන් නිහඬව සටන් කරන කෙනෙක්ටත් ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මේ දවස්වල නිහඬව වැඩ කරන්නේ මොන හීනේ වෙනුවෙන්ද කියලා එක වචනයක් කියන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. එතකන් කතා අඩු කරලා වැඩ වැඩි කරමු.